හරි. අද අපි එකතු වෙලා ඉන්නේ SL Computer Engineer YouTube channel එකේ Database Management System කියන වීඩියෝ සීරීස් එකේ දෙවනි වීඩියෝ එකත් එක්ක. එතකොට අපි කලින් වීඩියෝ එකේදී කතා කරා database එකක් කියන්නේ මොකද්ද? Database Management System එක DBMS එකක් කියන්නේ මොකද්ද? එතකොට database management system එකකින් වෙන්නේ මොනවාද කියලා ටිකක් ගැඹුරටම අපි කතා කරා කොහොමද progress එකක් වෙන්නේ කියලා database management system එකක් ඇතුලේ වෙන process එක අපි සම්පූර්ණයෙන්ම කතා කරා කලින් වීඩියෝ එකේදී. එතකොට අපි අද කතා කරන්න යන්නේ entity relationship diagram ගැන. entity relationship diagram ගැන. එතකොට මුලින්ම අපි දැනගෙන ඉන්න ඕනේ entity එකක් කියන්නේ මොකද්ද කියලා. එතකොට entity එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් පද්ධතියක් තුළ, ඒ කියන්නේ database එකක් ඇතුලේ අපි දත්ත තොරතුරු එකතු කරලා තියාගන්න අවශ්‍ය වෙන ඕනෑම ලෝකයේ පවතින වස්තුවක්. සැබෑ ලෝකයේ පවතින වස්තුවකට තමයි entity එකක් කියලා සරලව කියන්නේ. හරි, ඒක තේරුම් නැත්නම් බලන්න. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි කැම්පස් එකක්. ඒ කැම්පස් එක ඇතුලේ අපි ගමු යුනිවර්සිටි එකක්. යුනිවර්සිටි. එතකොට යුනිවර්සිටි එක ඇතුලේ තියෙනවා නේද? ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා. ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා. බිල්ඩින්ග්ස් තියෙනවා. ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා. බිල්ඩින්ග්ස් තියෙනවා. ලෙක්චර්ස්ලා ඉන්නවා. ලෙක්චර්ස්ලා ඉන්නවා. එතකොට වොචර්ස්ලා ඉන්නවා. වොචර්ස්ලා ඉන්නවා. එතකොට කැම්පස් එකේ සබ්ජෙක්ට්ස් තියෙනවා. සබ්ජෙක්ට්ස් තියෙනවා. ඊට පස්සේ තව කැම්පස් එක ඇතුලේ එක එක වර්ගයේ පොත්, ඒවට අපි ගමු බුක්ස් කියලා. බුක්ස් තියෙනවා. ඔය වගේ ගොඩක් දේවල් යුනිවර්සිටි කියන එක ඇතුලේ තියෙනවා. අපි එතකොට යුනිවර්සිටි කියන database එක ඇතුලේ තියෙන ස්ටුඩන්ට්ස්, බිල්ඩින්ග්ස්, ලෙක්චර්ස් ඔය විදිහට අපිට entity හදාගන්න පුළුවන්. ඒ කියන්නේ සරලවම කිව්වොත් entity එකක් කියලා කියන්නේ database එකක් ඇතුලේ තියෙන එක වගුවකට. ඒ කියන්නේ ස්ටුඩන්ට්ස්ලාගේ අදාළ ඩීටේල්ස් දාලා හදන එක වගුවකට තමයි entity එකක් කියලා සරලවම කියන්නේ. එතකොට මේක ගත්තොත් අපි ස්ටුඩන්ට් ටේබල් එක. ස්ටුඩන්ට් කියලා මේ ටේබල් එක ගන්න පුළුවන්. එතකොට සරලවම entity එකක් කියලා අර්ථ දක්වන්නේ අපි database එකක් තුල හදාගන්න එක වගුවකට තමයි ස්ටුඩන්ට් මේ entity එකක් කියලා කියන්නේ. එතකොට මේ entity එකක් විදිහට අපිට person කෙනෙක්, ඒ කියන්නේ උදාහරණයක් විදිහට ස්ටුඩන්ට්ස් person කෙනෙක් වෙන්න පුළුවන්. මොකක් හරි physical object එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි ස්පෙෂල් ඉවෙන්ට් එකක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට exams ගමු. exams. ඒ වගේ ඕනම දෙයක් අපිට entity එකක් විදිහට ගන්න පුළුවන්. හරි. එතකොට මේ entity එකක් සාමාන්‍යයෙන් represent කරද්දී අපි ER diagram එකක් තුල. හරි. දැන් අපි කතා කරමු ER diagram එක කියන්නේ මොකක්ද කියලා. හරි. ER diagram එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි database එකක් හදන්න කලින්, ඒ කියන්නේ database එකක් code කරන්න කලින් අපි ඒකේ plan එකක් කලින් ඇඳ ගන්නවා. plan එකක් ඇඳ ගන්නවා. ඒ ඇඳ ගන්න plan එකට තමයි කියන්නේ ER diagram එක කියලා. එතකොට මේක නිකන් plan එකක්. මොකක් හරි මේ tables ටික මෙහෙම එනවා. ඊට පස්සේ මේ tables ටික මෙහෙම එනවා. එතකොට ඒ වගේ තියෙන කොලම් වර්ග මොනවාද? අදාළ ඇතුළත් විය යුතු දත්ත වර්ග මොනවාද කියලා මෙන්න මේ database එකේ කෝඩ් කරන්න කලින්, database එක කෝඩ් කරන්න කලින් ඒකේ හදාගන්න plan එකට තමයි අපි කියන්නේ ER diagram එක. entity relationship diagram එකක් කියලා කියන්නේ. එතකොට මේක ඇතුලේ තියෙන එක table එකක් තමයි entity එකක් කියලා කියන්නේ. හරි. එතකොට අපි දන්නවා entity එකක් කියන්නේ මොකක්ද කියලා. දැන් සාමාන්‍යයෙන් අපි ER diagram එක අඳිනකොට අපි entity එකක් represent කරන්නේ ඍජු කෝණාශ්‍රයකින්. ඍජු කෝණාශ්‍රයකින් තමයි entity එකක් represent කරන්නේ. මෙන්න මෙහෙම ඍජු කෝණාශ්‍රයකින් තමයි entity එකක් represent කරන්නේ. එතකොට සාමාන්‍ය අපි ගත්තොත් එහෙම entity එකක් ගත්තොත් බොහෝ වෙලාවට බහුවචනනයක සාමාන්‍යයෙන් අපි ස්ටුඩන්ට් ගත්තොත් ස්ටුඩන්ට්ස්ලා ගොඩක් ඉන්නවා. බිල්ඩින් ගත්තොත් බිල්ඩින්ස් ගොඩක් තියෙනවා. ලෙක්චර්ස්ලා ගත්තොත් ලෙක්චර්ස්ලා ගොඩක් ඉන්නවා. හැබැයි අපි entity එකක් මෙන්න මේ විදිහේ ER diagram එකක් ඇතුලේ
අඳිනකොට ඒක අපි මේ ඍජුකෝණාශ්‍රය ඇතුලේ රීප්‍රසන්ට් කරනකොට ඒක සිංගියුලර් විදිහට තමයි ඒක ඇතුළට යෙදිය යුත්තේ. ඒක තමයි සාමාන්‍ය ස්ටෑන්ඩඩ් එක. එතකොට ස්ටුඩන්ට් කියන එක අපි එන්ටිටි එකක් විදිහට ලියුවොත් එහෙම ඇතුලේ ලියන්න ඕනේ ස්ටුඩන්ට් කියලා. ඒක වචනෙන් තමයි ඒක ලියන්නේ. හරි. අපි ඊළඟට එන්ටිටි එකක තියෙන විශේෂ ලක්ෂණ වෙන ඇට්‍රිබියුට්ස් සහ අනිකුත් ලක්ෂණ ගැන කතා කරමු අපි ඊළඟ වීඩියෝ එකේ. එහෙනම් ජය වේවා.